අප සම මේ අවස්ථාවයකට වන්නේ සාන්ජය සූතිය ශ්‍රී ලංකාවේ ප්‍රබලම ක්‍රීඩකයා සාන්ජය සූතිය වෙන ටට්ට ක්‍රීඩකයා. ඔන්න අපි සම කතා කරනවා මේ අවස්ථාවේදී. ඔන්න බලන්න. ඔන්න කතා කරනවා යා. ඔන්න කතා කරන්නයි සූදානම් වන්නේ. ඔය තමස හිටියට මම අද කතා කරනවා කියලා ඈ. මට හොඳට කතා කරන්න පුළුවන්. මම දැන් මේ දවස්වල නටනවා. මම ඉන්දියාවේ තමයි නටන්නේ. මට ලංකාවේ නටන්න දෙන්න. කාත් එක්ක නටන්නේ ඉන්දියාවේ. කවුරු වගේ මොන වගේ ගෑනු කට්ටිය එක්ක නටන්නේ? ඈ ඔයා මට කන්නගලේ පවසන්න. ඈ කියන්නේ. අඬන්න එපා පොඩ්ඩක් ඉන්න. අඬන්න එපා. නෑ මට අප්සෙට් නෑ. මම නිලිය එක තමයි නටන්නේ. මට හොඳට නටන්න පුළුවන්. මට හොඳට නටන්න පුළුවන්. මම හොඳට නටලා ඉන්නේ හොඳ තැනක ඉන්නේ. ලංකාවේ නම් මාව චාටර් කරනවා. ඒ වුණාට මට ප්‍රශ්නයක් නෑ. එයාගේ වයිෆ් එයාට බයින්නේ නැද්ද? ඔයා නටනවා කියලා වෙන ගෑනුත් එක්ක. එයා ඒ මොකද මෙහෙම නටන්නේ? ඕ කියන්න එපා. ඕ කියන්න එපා මචං. ඕ කියන්න එපා. නටපන් හොඳට නටපන්. මම නටනවා නේ බං. උඹ ටිකට් ගහන්න ඉන්නේ නැනේ. නෑ නෑ පොඩ්ඩක් බයිනවා ඉතින්. වයිෆරේ නම් පොඩ්ඩක් බයිනවා ඉතින්. ප්‍රශ්නයක් නෑ ඉතින් නටනවා. මම හොඳට නටනවානේ. අර මේ Facebook එකේම දැන් හොඳට නටලා තින්නේ. ඔයා ඇයි එහෙම නටන්න හිතේන එකද ටිකට් ගන්න නැතුව? ඈ ඔයා එහෙම නටන්න තියෙන එකද? ඒ මොකද මට ඒක පවසන්න නටන්න තියෙන එකද ටිකට් ගන්න නැතුව. ඔයා දැන් පන්දු යවන්නේ නැහැ නේද? බෝල දාන්නේ නැලු ගහන්නෙත් නැලු. හයවා වැඩිපුර ගහන්නෙත් නැලු. හතරේවා ගහන්නෙත් නැලු. මොකද්ද ඔයා තියෙන ප්‍රශ්නේ? ඔළුවේ තියෙන ප්‍රශ්නේ මට කියන්න. ඔයා අයියෝ hina වෙන්න එපා. පොඩ්ඩක් ඉන්න. මම කියන කතාව hina වෙන්න. ඔයා ටිකට් ගහනවා නටනවා. එයා තීරණය ගන්න. ටිකට් ගහනවා නටනවා. මොකද hina වෙන්නේ? hina වෙන්න එපා. hina වෙන්න නිකන් මොකද ඒකාවේ ටට්ටය. hina වෙන්න. නටනවා. අනේ ඔබ කියන්නේ බබ්බා. චාර් නේද? අප්පට ඔයා කෑවම එහෙම තමයි ඉතින් නටනවා. මේ ඊයේට වඩික පට නටලා ආයි. අවුලක් නැහැ ඉතින්. ඔයා නටන තව හොඳ නටන හිටියම හරියනවා. ඔයාට ඔක්කොම ටිකට් ගහන්න පුළුවන් වෙනවා. නටන හිටියම ඒතකොට ඔයා ජීවිතේ සරු වෙනවා නටන හොඳ නටන ඉන්දියාවේ ඔක්කොම ගෑනුත් එක නටන. හොඳ නටන වඩික පටු නටන. පිට්ටනිය දුවන්න හොඳ නටන පුඩු වෙන පිට්ටනිය මැද නටන. ඔව් මම හොඳට නටනවා. මං ඉස්තර ඒ මට කියෙන්නේ නැහැ. ඔයා මාව චාර් කරා. කනවා තමයි සෙබෑ තමයි පඩේ වෙන්නේ නැහැ. මොකක්ද දෙන්නේ? මොකද්ද? තමුසේ ගෑනුත් එක නටනවා ඇඳුමක් ඔය. මට හම්බුනෝ ඇඳේ. මේක මට මදිනේ ඔය. ඕක දෙන්නේ නැහැ තමුසට. පිස්සුද? ඇඳුම ගලවන්න ඇඳුම ගලවන්න. ලැජ්ජයියනේ. මේක මටද? මේක මටද? අම්මා. ඉන්න කොට ඇදලා බලන්න. ඇදලා බලන්න. ඔන්න එහෙම පුතා. මට මේක මදි වගේ අයියා. ඇති හොඳට ඇති හොඳට තියෙන්නේ නියම ඇඳුම. මට සිරි ලස්සන. ඔව් මට හරි සතුටුයි ටී-ෂර්ට් එකක් හම්බුණා. මට හරි සතුටුයි. නියම ඇඳුම. මට හරි සතුටුයි අප්පා. කාලෙකින් මට ටී-ෂර්ට් එකක් හම්බුනේ. අයියෝ. සීරියස් නියමයිනේ. මම රීබෝන් එකෙන් ඔක් ගත්තා. නෝ ලිමිට් එකෙන්. නියම ඇඳුම. නියම හයිය ඇදෙනවා. නියමට ප්ලාස්ටික් වගේ ඇදෙනවා. ඔයාලා හොඳයි. ඉතින් ඇදී නටන්න පුළුවන්. ඔයාලා ටිකට් ගන්න පුළුවන්. ඔව් මං ඊට මේක තමයි ඉඳගෙන නටන්න යන්නේ. මේක ඉඳගෙන යනවා අනිවාර්යෙන්. මට එන්න ඔයා මොකද ලැජ්ජයි මම නිකන් බලන්න මේ කොල්ලා. අයියෝ මට ලැජ්ජයි. ලැජ්ජයි මට. ලැජ්ජයි අත හරි. මම කපන්න ඵලයන් කන්න. හරි thank you. දැන් නවත්තන්න මම අතරින්නේ නැහැ. හරි ඔන්න සංජය අපිත් කතා කරලා ඉවර වෙනවා. මේ අවස්ථාවේ සංජය නියමයි. ඊට කමුණ නියමයි. හරි thank you.